කොන්නිචිවා. මගේ නම දේවුනි දිව්‍යාංජලි. මට වයස 22යි. ඉතින් මට චූටි දැනුමක් තිබ්බා ජපාන් ගැන. ඒ වුණාට මෙතෙන්ට ආවට පස්සේ තමයි ජපාන් භාෂාව හොඳට ඉගෙනගෙන ඉවරලා ඒ දේවල් ප්‍රගුණ කරගෙන එක්සෑම් වලට ඇප්ලයි කරලා ඒ දේවල් ඔක්කොම කරගත්තේ. චාමර සෙන්සේගේ මඟ පෙන්වීම අනුව ඇත්තම කිව්වොත් එයා තාත්තා කෙනෙක් වගේ අපේ හැම දෙයකටම උදව් කරගෙන විෂය බාහිර දේවල් කරගෙන හැම දෙයක්ම කරගෙන එයා අපිට තාත්තෙක් වගේ උදව් කරා ඒ දේවල් වලට. ඒ වගේම ඩොකියුමන්ට් හදාද්දි ඒ ඩොකියුමන්ට් හදන්න කලින් ඉන්ටර්වයුව පාස් කරන්න ඒ දේවල්ටත් ගොඩාක් උදව් කරා. ඊට පස්සේ මම නම් ඇවිල්ලා මාස 4ක් වගේ තමයි මට ඉන්න උනේ ඉන්ටර්වයුව වලට ෆේස් කරන්න සෙන්සි දාලා දුන්නා. ඊට පස්සේ ඒකටත් ෆේස් කරලා පස්සේ ඒකෙන මම පාස් වුණා. ඊට පස්සේ තමයි ඩොකියුමන්ට් හදන්න ගත්තේ. ඩොකියුමන්ට් පාත් එකෙත් ගොඩ වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ දේවල් වලට ගොඩාක් ඔෆිස් එකනුත් උදව් කරා, සෙන්සෙත් උදව් කරා. ඒ දේවල් ටික කරගත්තා. ඊට පස්සේ DHL කරා. ඒ දේවල් කරාට පස්සේ තමයි අපිට වීසා එක ලැබෙන්නේ. ඒ වීසා එක ලැබෙන්න මාස 2ක විතර කාලයක් බලාගෙන ඉන්න උනා. සෙවන්දි සෙන්සේගේ අපේ චාමර සෙන්සේගේ ඒ මඟ පෙන්වීම තිබ්බ හින්දාම අපිට ඒ විශ්වාසය ඇති වුණේ හින්දාම ඒ මාස දෙකත් ඒ විශ්වාසයෙන්ම හිටියා. අපි ඒ විශ්වාසය තියාගෙන හිටියා වගේම සෙන්සලා සෙවන්දි සෙන්සේ චාමර සෙන්සේ ඒ විශ්වාසය රැක්කා. අපිට එතකොට මාස දෙකකට පස්සේ වීසා ආවා. ඒ ඇති වුණු හැඟීම කියලා නිම කරන්න බෑ. කොහොමත් ඉස්සර ඉඳන්ම හීනයක් තිබ්බා මට ජපාන් යන්න. ඒ වුණාට මං හිතුවේ නෑ මේ හීනේ ඇත්තටම හැබෑ වෙයි කියලා. ඒ හීනේ හැබෑ වුණේ චාමර සෙන්සේ සෙවන්දි සෙන්සේ හින්දා. ඉතින් ඒ දෙන්නට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මට මේ තැනට එන්න උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. සෙන්සේ ගණනා වගේම අපේ ක්ලාස් එකේ හිටපු ළමයිනුත් හරි එකමුතුවෙන් වැඩ ටික කරගත්තා. ඒ දෙන ශක්තියත් ගොඩාක් උදව් වෙනවා මේ ගමන යන්න. එතකොට අපි ගිහිල්ලා ජපානයේ ඉන්නකොට මේ ගෙවිච්ච අතීතයේ සුන්දර මතක සටහන් වෙයි. ඉතින් මම කියන්නේ ජපානයට යන්න බලාපොරොත්තු වෙන හැමෝටම මේ ඩේටාටෙක් ආයතනය ගොඩාක් හොඳ ආයතනයක්. ඔයාලත් ඒත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් ඔයාලගේ ජපාන හීනය සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආරිගතෝ ගොසයිමස්.